ආයිබෝවන් අද බලමු ශාලයක් කොහෙටද හැරෙන්නේ කියලා. මේක නම් මාර ජෝක්. ශාලය හැරුණා රිලව් වල්ලන්න. මරු සීන් එක. මේ දවස්වල මම දැක්ක හිරු නාලිකාවේ ඒක නිකන් ජෝක් එකකට වගේ රිලවෙක් අල්ලන්න යනවා වඳුරෙක් අල්ලන්න ජෝක් දාලා මම දැක්ක නිවුස් වලට පෙන්වනවා. දැන් හිරුත් විකට් එක වගේ නේද? විකට් ජවනිකාට හොඳයි හිරු තව ටික කාලයක් නරනකොට. ඉතින් මම මෙන්න මේකයි මම කියන්නේ. මෙන්න මේ ටික බලන්නකෝ. මේක සංගණනය කරන්න දෙයක් නෑ. වගේ තමයි 3ක් වගේ තමයි ලවුණා. ඒක පෞගේ දවස්වල වැඩි වුණා. වැඩි වුණා. මට ඉතින් ආපහි මේ සංගණනය අනුව ඒක නිසා මේ කරුණාවට කරන්න එපා. ගුම්මට කරන්න එපා. සාමාන්‍යයෙන් 500 වෙද්දුත් 1,40,000කට දෙන්න මිනිස්සුන්ට දෙන්න ඕනේ. මිනිස්සුන්ට දෙන්න ඕනේ. එහෙම නැත්නම් රිලව් ගාන දෙන්න හරි 500 ගාන දෙන්න කියලා 1,60,000 වඳුරා එන වෙලාවට වෙන වෙලාව වෙන්නේ. වඳුරා එන වෙලාවට දඬුලේ නැන වෙලාවට නෙවෙයි දඬුලේ නැහැ. සේරම එකට ගෙන්නව ගන්න ඕන එකට මගුල් ගයක් කර මොකක් හරි මගුල් ගයක් කර මොකක් හරි නිසා ඕනේ. ඒක නිසා ආතල් ගන්න එපා. මම ඉතින් පන්සලේ ඉන්න ගෝලයෙකුට කිව්වා අපේ සංගරණයෙන් අහනවා මොන රිලවද හඳුන්නේ මේක කිව්වේ කියලා. මේක Facebook එකේ මම දැක්කා සෑයන මම බලන මම ඇත්තෙන්ම මම අපි බුද්ධ ආගමේ නොවුනත් මේ වගේ චීවරධාරියෝ නිසා මොන්න තරම් නින්ජිතද ඔන්න මම Facebook එකේ තිබෙටි කියවන්න. හරිද මම මේ එක්කෙනෙක් දාලා තියෙනවා මෙන්න මේ වඳුරා ගණන් කිරීමේ නොහැකියාව නිසා මොහුට කෝප වෙලා. තව එක්කෙනෙක් යටින් දාලා දිනා ඇයි මේ වඳුරා ගණන් කරේ නැත්තේ කියලා දාලා. ඔන්න බලන්න. එක්කෙනෙක් දාලා තියෙනවා මේවට hina වෙන්න එපා. අපිටත් පව්. හරිද? තව කෙනෙක් දාලා තියෙනවා අපිට පව් පුරවන්න එපා යකෝ මහාන වයන් කියලා. හරිද? තව එක්කෙනෙක් දාලා තියෙනවා මොහු වඳුරෙක් රිලෙවෙක් නොව මොහු ඉත්තෑවෙක් කියලා. මොනවා මේ කියන දාලා තිබ්බේවා. හරිද? එතකොට මේ විදිහට එක වගන්ති දිගටම දාලා මුන්නහෙලාගේ භාෂාව බලන්න. මේක හරිද වැරදිද කියලා මොකද මේක අනුර කුමාර ගෙන ආපු එකක් නෙවෙයිනේ. කුසිකර්ම අමාත්‍යංශයෙන් ගෙන ආපු සංගය. මම දැක්ක එස්.බී. දිසානායක මහත්තයත් මේක කියනවා. මේක මේ පිට රටවල් වල ඉතින් මෙහෙම කරලා තිනවා. මේක යම්සි මේ හොඳ දෙයක් කරන්න පුළුවන්. අපි අහන්න තියෙන්නේ කුස්කර්ම ඇමතුමාගෙන් නියෝජ්‍ය ඇමතුමාගෙන්. ඔයාලා මේක ගණන් කරලා මොකද්ද කරන්න යන්නේ කියන ප්‍රශ්නේ අපිට ගන්න තියෙන්නේ. අන්න ඒකනේ තාම ආවේ නැත්තේ. අර ඉන්නවා මේ ඔයාලා දන්නේ තවත් මේ මාළඹේ වැත්තේ ඡන්දේ ඉල්ල එහෙටත් නැහැ මෙහෙටත් නැති තවත් චීවරධාරී. ඔන්න ඔය ටික බලන්නකො. මේ මිනිස්සුනේ මේ රට හදන්නේ ආගම මිනිස්සු ආගමට ධර්මයට මොකද්ද නේද මිනිස්සු හැඩගස්සන්නේ නේද ඕන මිනිස්සු. ඉතින් තව දෙන්නේ තුනෙක් හිටියා මතකද? බස් එක යන්න හම්බෙන්නේ නැහැ කිව්වා අනුරාවොත් සීට් ටිකක් ගලවයි කිව්වා ස්වාමීන් වහන්සේට. පිරිතක් අහන්න හම්බෙන්නේ නැහැ කිව්වා නේද? ඊට පස්සේ මොකද කිව්වේ? පෙරහැරක් තියන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ආන්න මම බැලුවා අනුරයට පිස්සුද මන්නන්නේ. අන්න මිහින්තලේ සම්පූර්ණ භාගයක්ම සම්පූර්ණ රජෙන් කරන්න තියෙන බාරගෙන නේද? දැන් නම් මිහින්තලේ ආවුන්දුරන්ගේ නිකන් අර තිබ්බ එක බුෂ් දාලා බැස්සා වගේ දා. නේද? එතකොට තව කිව්වා මේ සම්පූර්ණ ආගමේ කිසිම මුස්ලිම් කිසිම එකකට මේ ආගම අදහන දෙන්නේ නැහැ කිව්වා මොනවත් නැහැ කිව්වා. එතකොට නිවුස් එහෙම කියන්න වෙන්නේ අහලා බලලා කිව්වා පක්ෂය ඇතුලෙන් JVP එකේ. අර තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම දැඟලුවා අමර දමිනද දමර අමිලද මේවා කිව්වනේ නේ. හැබැයි මම බැලුවා මේවා කියපු මිනිස්සුද මේ අර මාලිගාවේ අවුරුදු 16කට පස්සේ දන්තවා ධාතුන් වහන්සේ පින්නනවා. මිනිස්සුන්ට දැක බලා ගන්න වන්දනා කරන්න. මං ඒත් බැලුවා මේ කට්ටියද මේ කරන්නේ බලපුවම අනුර කුමාර දිසානායක. ඉතින් ඒ වගේ මේ සිවුරු ඇඳගෙන මම මේ ඇත්තෙන්ම වැඳලා ඉල්ලනවා මේ අපේ කොයිද මේ මාලිගාවේ ස්වාමින් වහන්සේලාගෙන්
අනේ පින් සිද්ධ වෙනවා. අපි හැමෝටම නිවන් යනවා වගේ මෙන්න මේ හාදෝ ටික පුළුවන් අරන් මහාන කරන්න. මේ මිනිස්සු තාම මහාන වෙලා නැහැ අප්පා. භාෂාව බලන්න, කතා කරන විදිය බලන්න. මෙයාලා කරපු ටික බලන්නකෝ. ඉස්සල්ලා ලොකු කියන්නේ මොලේ බෑත් කියන්නේ නුවණට වැඩ කරපු මිනිස්සුනෝ අම්මු හොරු ටිකක් පත් කරා. නේද? අම්මු හොරු ටිකක් පත් කළා. ඒවා නුවණටම මේ කරපු දේවල්. නේද? කජු කන්නයි, ඉදි කන්නයි, රට යන්නයි, ගෙවල් හදන්නයි, පන්සල් ගානේ එක එක ගෙවල් හදන්නලා දෙන්නයි නායකයන්ට. ඕන්න ඔය වගේ මිනිස්සු නම් පත් කරලා තිබ්බා. ඒක තමයි මේ මිනිස්සු කියන්නේ ඒවා නුවණට. මේ දැන් මේවා මෝඩ වැඩ. නේද? මෝඩ වැඩ. ඉතින් ඒ වාගේ ඇත්තමයි හරිම නින්ජිතයි. ඇත්තම නින්ජිතයි. ඉතින් ඒ නිසා මෙවැනි වැඩ සටහන් නම් ඇත්තෙම කරන්න ලැබෙන්න නොලබේවා කියා පාරන. එහෙනම් ආයෙ වාදන අතර යන ශාලයා